එතකොට මේ වීඩියෝ එක කරන්නේ ඔය මේ දවස්වල පන්ති ආරම්භ කරන දවස් ටිකේ ඔය ගොඩ ප්‍රචාරක සමාජ මාධ්‍ය තුල ප්‍රචාරක වීඩියෝ ටිකක් යනවා. ඒතර මේ වීඩියෝ සම්බන්ධයෙන් මේ අවුරුදු ගාණක් පන්ති කරපු ගුරුවරයෙක් විදිහට ගොඩ ගුරුවරු ඉල්ලීමක් කරා පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඒක ගැන මගේ අදහසක් විතරයි මම මේ කියන්නේ. කියන්නේ මගේ අදහසට වඩා අනික අයගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඒතර මම මෙහෙම කියන්නම්. ඔය කියන්න හොඳම විදිය වෙන්න මෙහෙම. කියන්නේ මම දකින විදිහට, කියන්නේ මම හිතන විදිහට. ඒතර ගුරුවරයෙක් කියන එක්කෙනා පළවෙනි දේ ඉගැන්වීමේ කියන්නේ විෂයක් තව කෙනෙක්ට පැහැදිලි කිරීමේ අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. දෙක දැන් එහෙම පැහැදිලි කරන්නේ මොකක්ද? ඒ අදාළ විෂයනේ. දැන් physics නම් physics, chemistry නම් chemistry, maths නම් maths එහෙමනේ. ඒතර ඒක පැහැදිලි කරන්න තමන් සතුව ඒ විෂය ඉගෙනීම සඳහා ප්‍රමාණවත් විෂය හැදෑරීමක් තියෙන්න ඕන. ඒතර ඔය දෙක එක තමයි ගුරුවරයෙක්ට විශ්වාස කියන එක ගොඩනගන්නේ. එන එක තමන්ට උගන්වන්න පුළුවන් වෙන්න ඕන. දෙක උගන්වන්නේ මොකද්ද? ඊට අදාළ විෂය පිළිබඳ දැනුම තමන් ළඟ තියෙන්න ඕන. ඔන්න ඔය දෙක තියෙන ගුරුවරු, ඔය කරුණු දෙක තියෙන ගුරුවරු කියන අය වෙන බාහිර දේවල් මත රඳා පවතින්නේ නැහැ. එනේ ගුරුවරු පන්තියක් ප්‍රචාරය කරන්න වෙන බාහිර දේවල්, කියන්නේ ඉගැන්වීම කියන එකයි තමන්ගෙන් ඉගෙනගත්ත ළමයි ගැන කියන එකයි ඔයිට පිටින් වෙනත් සාධක ඒ ගුරුවරුන්ට වැඩක් නැහැ. ගුරුවරුන්ට වැඩක් නැහැ. එහෙනම් මම ඔක තව ටිකක් මම මෙහෙම විස්තර කරන්නම්. දැන් මම පන්ති ගිය මම කෙමිස්ට්‍රි වලට පන්ති ගිය ගුරුවරයා කේසිරි සර් කියන එක්කෙනා. කෙමිස්ට්‍රි වලට පන්ති ගිය ගුරුවරයා. ඒතර කේසිරි සර් ගේ අපි පන්ති යනකොට ඒ ලෙවල් විභාග තියෙනවා, ප්‍රතිඵල එනවා. ඒතර ළමයි වල සර්ට ප්‍රතිඵල කියලා වැඳලා යනවා. ඒතර සර් එන ළමයිගේ ප්‍රතිඵලයක්වත් කියන්නේ නැහැ. ළමයිගේ ප්‍රතිඵලයක්වත් සර් කියන්නේ නැහැ. ඒතර සර්ට විවිධ වාහන කොටක් තියෙනවා. හැබැයි මේ වාහන ගැන විස්තරයක්වත් සර් ආපු වාහනේ ගැන කිසිම තොරතුරක් අපිට කියන්නේ නැහැ. අපි ඒක හොයන්නේ නැහැ. මොකද ඒක එහෙම කාලයක්. එන මේ පන්තියට යනවා, ගුරුවරයා ඇවිල්ලා උගන්වනවා, එච්චරයි. ඒතර කෙමිස්ට්‍රි පන්ති ගැන නෙවෙයි. ඒතකොට ඒ කාලෙම මම පන්ති ගියා පියෝ ඇප්ලයිඩ් කියලා විෂයන් දෙකක් තිබුණේ. කම්බයින් මැත්ස් කියලා එකක් නෙමෙයි. ඒතර රාමනායක කියලා සර් කෙනෙක්. ඒතර අපි රාමනායක සර්ගේ පන්ති යනකොට ඒතර රාමනායක සර් යන්නේ අපි යන කෝච්චියමයි. අපි යන කෝච්චියමයි සර් ඉස්සරහා පෙට්ටිය යනවා. ඒතකොට අපි සර් ඉස්සරහා පෙට්ටිය ඉන්නවා කියලා දන්නේ නැහැ. අපි වෙන පෙට්ටියක යනවා. හරි. අපි දෙගොල්ලම කෝච්චියේ ගිහින්ලා ඒතර ගම්පහ පන්තියට යනවා. ඒ ස්ටේජ් එකට කොට වුණාම සර්ගේ භූමිකාව කරනවා. අපි ශිෂ්‍ය භූමිකාව කරනවා. හරි. ඒතර විෂය ගැනීම කියන එක දසමෙටම කරනවා. එතකොට යන වාහනේ මොකද්ද කියන එක අපිට වැඩක් නැහැ. කියන්නේ රාමනායක සර්ට වාහන නොතිබ්බ නෙමෙයි. හැබැයි සර්ට ගෙදර ළඟ ඉඳන් පන්තියට එන්න ලේසිම ක්‍රමය දුම්රිය. එන්න යා දුම්රිය පාවිච්චි කරා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ පරම්පරා දෙක වෙනස් පරම්පරාවක්. මේ දෙන්න එක පරම්පරාවක් මේ ටියුෂන් වල. ඒතර තුන්වෙනි ගුරුවරයා මහෙන් ජේකබ් කියන ගුරුවරයා ෆිසික්ස් පන්ති කරන. ඒතර මම ඉන්ජිනියරිං ෆැකල්ටියේ ෆයිනල් ඉයර් එකේ ඉන්නකොට සර් ෆස්ට් ඉයර් එකේ හිටියේ. ඒතකොට ෆැකල්ටියේ ඉන්න කාලේ ඉඳන් මම සර් ටිකක් දන්නවා. කියන්නේ ගොඩ නෙමෙයි ෆස්ට් ඉයර් ෆයිනල් ඉයර් කියන්නේ ගොඩ සම්බන්ධතා නැහැ. හැබැයි මේ මහෙන් ජේකබ් සර්ගේ ඔය වෙනස් ටියුෂන් පරම්පරාවක් මේක. හරි. එතන මේ පරම්පරාවේ තියෙන වෙනස තමයි ටියුෂන් පරම්පරාවේ තියෙන වෙනස තමයි. ඒතකොට ජේකබ් සර් පන්ති පටන් ගන්න කාලේ කියලා කියන්නේ ඒතකොට ළමයේ පන්ති යනකොට ගුරුවරයා පන්තිරන වාහනේ මොකද්ද කියන එක වැදගත් කියලා හිතපු කාලයක්. ඊළඟ ගුරුවරු ළමයට අතන ගුරුවරු නගරික පන්තියක් කරනකොට හොඳ වාහනයක් ඕන කියලා පිළිගත්ත කාලයක්. එනේ ඔය කියන කාලේ ගුරුවරු හිටියා ඉන්න ගයක් දොරක් නැති, හැබැයි හොඳ වාහනයක් තියෙන කට්ටිය හිටියා. ඒතර එහෙම කාලෙක මේ ජේකබ් කියන ගුරුවරයාගේ තියෙන විශේෂත්වය, මම දකින විශේෂත්වය, ඒතර එයා පිළිගන්නේ එයාගේ ඉගැන්වීමේ හැකියාවයි එයාගේ විෂය දැනුම පිළිබඳ තියෙන හැකියාවයි විතරයි. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව කියන්නේ ඔය කියන කාලේ පේරාදෙණිය ඉන්ජිනියරිං ෆැකල්ටියට ගත්ත ළමයි 320යි. ඔය 320න් ෆස්ට් ඉයර් එක්සෑම් එක තිබ්බට පස්සේ ඉලෙක්ට්‍රිකල් ටොනික් වලට ගන්නේ ළමයි 50යි.
ළමයි 50යි. ඔය 50 ඔයගේ උපාධිය සම්පූර්ණ කරන්නේ ළමයි සාමාන්‍යයෙන් 25 30ක් විතර වගේ. ඒතර මුළු 320ෙන්ම පළමු පන්තියේ සාමාර්ථය කියන්නේ ෆස්ට් ක්ලාස් ඩිග්‍රී තියෙන සාමාන්‍යයෙන් 16ක් 17ක් විතර වගේ තියෙන්නේ. ඔය 16ක් 17ක් පළමු සාමාර්ථ තියෙන උපාධි වලින් දෙමළ ඇරුණාම දෙමළ නොවන ශිෂ්‍යයෝ ගන්නේ සාමාන්‍යයෙන් දෙන්නෙක් හෝ තුන් දෙනයි ඉන්නේ. දෙන්නෙක් හෝ තුන් දෙනයි ඉන්නේ. අන්නේ දෙන්න හෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මේ ගුරුවරයා. එක්කෙනෙක් මේ ගුරුවරයා. ඒකත් වෙන්න ඕන මං හිතන්නේ. ඔය වගේ කාලෙක තමන් ගැන දැඩි විශ්වාසයක් දෙන්නේ නෑ මේකට මේ වාහනයක් කියන එක නොවැදගත් කියන එක. එතකොට දැන් ඔය ජිගබ්සර්ට ඔය සහරා ජීප් එක තියෙද්දි ඔය කිලිස කියලා පන්ති පටන් ගන්නම කාලේ තියෙන චූටි කාර් එකක් තියෙනවා. ඔය කාර් එකෙන් තමයි යන්නේ කෑගල්ලේ පන්ති පටන් ගන්න. හැබැයි කෑගල්ලේ ගිහින් බිසික්ස් පන්ති ටික පටන් ගත්තාම කෑගල්ලේ වෙන බිසික්ස් පන්ති නෑම වගේ වුණා. නෑම වගේ වුණා. කුරුණෑගල ගිහින් පන්ති පටන් ගන්නවා. කුරුණෑගලත් වෙන්නේ ඕකමයි. වෙන ෆිසික්ස් පන්ති නිකන් නැත්තරම නැති තත්ත්වයක් උද්ගත වුණා. ඒතර නුවරත් එහෙමයි. නුවරත් එහෙමයි. කියන්නේ ඒ වෙන මම කියන්නේ ඒක නිකන් වෙන අයිකන් එකක් ඇත්තටම. හරි. ඒ කියන්නේ දැන් මුළු සමාජයක් හිතනකොට යම් දෙයක් කරන්න ඕනේ මෙහෙමයි කියලා නෑ ඒක එහෙම නෙමෙයි කියලා කෙනෙක් තමන් ගැන විශ්වාසය තියෙනවා. තමන්ගේ ටැලන්ට් එකයි තමන් ඉගෙනගත්ත දේ ගැන විශ්වාසය තියෙනවා කියලා කියන්නේ ඒක අසාමාන්‍යයි. ඒක අසාමාන්‍යයි. බයි දැන් ටියුෂන් කියන්නේ වෙන එකක්. හරි දැන් ටියුෂන් කියන්නේ වෙන එකක්. දැන් ටියුෂන් කියන්නේ අර නිකන් හින්දි චිත්‍රපටි දෙමළ චිත්‍රපටි පටන් ගන්නවා වගේ කන්නේ දැන් යන්නේ. කියන්නේ එකපාරට වාහනයක් ගෙනවා වාහනේ නිෂ්පාදන සමාගමේ බැජ් එක පෙන්නනවා ඊට පස්සේ වාහනේ නවත්තනවා දොර අරිනවා එතකොට දොරෙන් කකුලක් බිමට තියනවා සපත්තුව පෙන්නනවා චූට කැමරා උඩට යනවා තමාට ඔන්න මූණ පෙන්නන්නේ මිනිහෙක් ඇවිදන් යනවා අන්තිමටම මූණ පෙන්නනවා ස්ටේජ් එකට වේගෙන් දුවගෙන යනවා හරිද එහෙම එකක් දැන් තියෙනවා ඒතකොට ඒ තියෙන එක තමයි දැන් සමාව හිතන්නේ මේ ටියුෂන් කියලා එහෙමනම් තමයි හොඳ ගුරුවරයෙක් කියලා හිතන්නේ ඒතකොට දැන් තියෙනවා මෙන්න මෙහෙම දේවල් ටික ඒතකොට සමහරව ඔය විදිහ කරනවා ඒතකොට ඒකේ කට්ටිය හරි කියලා පිළිගන්න විදිහ තව සමහර කට්ටියක් ඉන්නවා Tamanට වාහන තියෙනවා හැබැයි ඕක ඒ ක්‍රමේ නෙමෙයි කියලා හිතනවා ඕක නෙමෙයි පන්තියක් කරන්න ළමයි ගෙන්න ගන්න ඕන ක්‍රමය කියලා පිළිගන්න තව ගුරුවරු පිරිසක් ඉන්නවා විශාල පිරිසක් ඉන්නවා ඒතකොට ඒ කට්ටිය එහෙම කරන්නේ නැහැ ඒතකොට තව පිරිසක් ඉන්නවා මේකට අලුතෙන්ම ආපු කට්ටිය මේ ශේෂ්ඨයට ඒතකොට අලුතෙන්ම ආපු කෙනෙක්ට ඔය කියන විදිහේ වීඩියෝ එකක් ගහන්න එයාලා ළඟ වාහනයක් නැහැ වාහනයක් නැහැ හරි හැබැයි එතකොට දැන් කවුරු හරි ළමයෙක් හිතනවා නම් මේ හොඳම ගුරුවරයා කෙනෙක් කෙනා තෝරන්න ඕන අර කියන වීඩියෝ එකකින් කියලා ගොඩක් වෙලාවට ඔය කට්ටියන්ට හොඳම ගුරුවරයා මගේ අරනවා. හොඳම ගුරුවරයා මගේ අරනවා. මොකද ඔය වීඩියෝ එක ඇතුලේ නොවෙන්න පුළුවන්. ඔය කට්ටිය හොයන හොඳම ගුරුවරයා ඉන්නේ. හරි. හොඳම ගුරුවරයා මගේ අරින්න පුළුවන්. ඔය කියන ක්‍රමය ඇතුලේ තෝරන්න ගියොත් හරි. මම දන්න විදිහට ගුරුවරයෙක්ගෙන් අපි බලන්න ඕන ගුරුවරයා එන්නේ මොකෙන්ද ගුරුවරයාට තියෙන්නේ මොනවද ඔය කියන දේවල් නෙමෙයි. ස්ටේජ් එක උඩට ආවට පස්සේ ගුරුවරයෙක් උගන්වන්නේ මොකද්ද? ඒ උගන්වන ජාති ටික තුළ විෂය නිර්දේශය ආවරණය වෙනවද? උගන්වන සිද්ධාන්ත නිවැරදිද? විභාගීය ඉලක්ක කළ ප්‍රශ්න පත්‍ර ඒ දේවල් කරනවද? පන්තිය තුළ වාඩි වෙන ළමයෙක්ගෙන් ඒ ළමයාගෙන් ගන්න පුළුවන් උපරිම රසායනික ගන්න ඒ ගුරුවරයාට හැකියාව තියනවද කියන එක විතරයි. ඔන්න ඔය ටික ඔස්සේ කට්ටිය ගුරුවරයෙක් තෝරන්න ගියොත් ඔය කට්ටියන්ට ඇත්තම දක්ෂ ගුරුවරයා කෙනෙක් හම්බෙනවා. එහෙම නැත්නම් ගුරුවරයා මගේ අරණ එක වෙන්නේ.